සොඳුරි මං ඔබ පුංචි කාලෙමනේ විවාහ කරගත්තේ. මගේ අතින් උඹට වැරද්දක් වෙලා නෑනේ. මං උඹට හරි ආදරෙන් හිටියානේ. ඇයි උඹට මං අප්පිරිය වුනේ? ඊට පස්සේ කියනවා ස්වාමී මම දන්නේ නෑ ඒක. මට ඔයාව පේන්න බෑ. දැන් එහෙම නැද්ද අපි අතරේ? මං හිතන්නේ මේ අත්දැකීම නැතුව ඇති කියලා කාටවත්. ඒ තමයි කෙනෙක් ඉන්නවා අපි එයාට කැමති නෑ. එයාගේ අපි හිතෙන් එයාගේ වැරද්දක් කල්පනා කළොත් වැරද්දක් ඇත්තෙත් නෑ. ඒකට අපි කැමති නෑ එයාට. අපි ඉස්කෝලේ යද්දී අපිට එහෙම යාළුවෝ හම්බෙලා තියෙනවා. අපි එකට වාසය කරන අය අතරේ ඉන්නවා. එයාගේ වැරද්දක් නෑ. ඒ වුණාට අපි හිතෙන් කැමති නෑ එයාත් එක්ක ඉන්න. කතා කරන්න කැමති නෑ. මං අරිනවා. ඉතින් මොකක් හරි ස්වභාවයක්. ඉතින් ඒක නිසා තමයි කොහොම මට ඔයා අකමැති. ඊට පස්සේ මේ කාන්තාවට හිතුණා ඊට පස්සේ කාන්තාව කියනවා තාපසින් වහන්සේ මට බැඳලා පවදාම මේ මිනිස්සු අප්පිරිය ඇවිල්ලා ගෙදර යන්න හිතුණා. මම දැන් අවුරුදු 10ක් 12ක් ඉවසගෙන කිසි කෙනෙකුට වචනයක් නොකිය ඉන්නේ එක හේතුවක් නිසා. ඒ තමයි අපේ ආත්මතු පරම්පරාවේවත් කසාදයක් කඩාගෙන නැහැ. ඒ නිසා ඒ පරම්පරාවේ චාරිත්‍රය මම නිසා නොනැසේවා කියලා. නැසෙන්න එපා කියලා. මං ගෙදරට යන්න නැතුන් ඉන්නවා කියලා කිව්වා. ලස්සන අවවාදයක්. දැන් ඕක තමයි කියන්නේ පෞල් ප්‍රශ්න එනකොට. දැන් ගොඩාක් අයට මේ අවවාද ලැබෙනකොට ප්‍රශ්න වෙලා. ගොඩාක් අයට මේ අවවාද ලැබෙනකොට ප්‍රශ්න වෙලා. තීරණය කළ ඉවරයි. දමලා ගහලා ඉවරයි. අම්මා දමලා ගහලා ගිය ගමන් එයාට ඉන්නේ දුවෙක් නම් දුවට 99% ප්‍රවණතාවයක් තියෙනවා. එයාත් කසාද බැන්දට පස්සේ මිනිස්සයා දාලා යනවා. පින්නකට 100ට එකක් තියෙනවා. දැන් අද කාලේ තව ඉදිරියට යනකොට ඒ පරම්පරාවේ චාරිත්‍රයේ ආච්චිත් මිනිහව දාලා ගියා. අම්මත් දාලා ගියා. මං විතරක් දමලා යන්නේ නැත්තේ ඇයි? නිසා පරම්පරාවේ චාරිත්‍රය මම කඩන්න හොඳ නැහැ කියලා කෙල්ල මේ බැඳු මිනිස්සු දාලෙයි. ඉවසලා ඉන්නවා. මේ බලන්න මේ පුළුවන් තරම් ඉවසලා ඉන්නවා. ඒ නිසා ස්වාමියාට අප්පිරියා බිරිඳක් කවුරු හරි ලෝකේ ගොතනකාරී ඉන්නවනම් එයාට දෙන්න තියෙන අවවාදය තමයි ඉවසන්න කියලා. මේ ජීවිතේ ඉවසන්න. පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ අවසාන යුගයේ ස්ත්‍රියකට ගැළවිල්ලක් තියෙනවා නම් පාරවල් දෙකක් තියෙනවා. කැමැති නම් ඔයාලා මේ පාරවල් දෙක විශ්වාස කරන්න. අකමැති නම් විශ්වාස නොකර ඉන්න. හැබැයි මේ පාරවල් දෙකෙන් ස්ත්‍රියට දුක ඉක්මව යන්න පුළුවන්. එකක් තමයි එක්කෝ එයා විවාහ වෙන්නේ නැතුව බ්‍රහ්මචාරීව හොඳ උපාසිකාවක් විදිහට ඉන්න ඕන. සිල් රැකගඩ ශාසනය වෙනුවෙන් පින් කර කර ඉන්න ඕන. බ්‍රහ්මචාරීව. පැහැදිලිද? ඔය එක ක්‍රමය. එහෙම නැත්නම් විවාහ වෙලා ස්වාමියාට උපස්ථාන කරගෙන ඉන්න ඕන. ස්වාමියා මොන වගේ චරිතයක් වුණා. මම ස්ත්‍රියගේ පැත්තෙන් කියන්නේ. එක්කෝ විවාහ නොවි බ්‍රහ්මචාරීව හොඳට පින් කරගෙන ඉන්න ස්ත්‍රිය මේ ජීවිතේ කොච්චර දුක් විඳත් ඊළඟ ජීවිතේ එයා ඒ දුකින් ගැලවෙනවා. මේ කියන්නේ ස්ත්‍රියටම සංසාරේටම දුකක් එන්න එපා කියන අනුකම්පාවෙන්. දෙවෙනි පියවර තමයි විවාහ වෙලා ස්වාමියාට දාසියක් වගේ උපස්ථාන කරගෙන ඉන්න ඕනේ. ස්වාමියා ඉක්මවා යන්නේ නැතුව. පින් කටයුතු කරන ගමන් ඉවසාගෙන ඉන්න ඕන. හිත රිදීම් ආදරේ නැති ප්‍රශ්න, තමා ගැන හිතන්නේ නැති ප්‍රශ්න, දරුවෝ ඇති නැති ප්‍රශ්න, මේ හැම එකක්ම ඉවසගෙන ඉන්නවා. විවාහ වෙලා. ඉන්නේ ඒ ක්‍රමෙන් මේ ජීවිතේ දුක් විඳින්න වේවි. ආයෙන්නේ දුක. අනුකම්පාවෙන් ඒ වචනේ කියන්නේ. නැත්තම් ඒකත් දැන් ස්ත්‍රී දුර්ගුණය මත වෙනවනේ. ඒ කියන්නේ යමක් අනුකම්පාවෙන් කිව්වමත් හිතන්නේ මට බැන්නා. ඔන්න අපිට ගැරෙව්වා. ස්ත්‍රීන් පහත් කළා කියනවා. එහෙම නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේකෙන් ගැලවෙන්න. මේ දුකෙන් ගැලවෙන්න. දැන් ඔතනත් විසඳුමක් විදියට අපි කිව්වේ නෑ මහාන වෙන්න කියලා කිව්වේ නෑ.
පියවර දෙකයි තියෙන්නේ කියලා කිව්වේ. එකක් බ්‍රහ්මචාරීව ශාසනය වෙනුවෙන් මහන්සි වෙන්න. පින් කරන්න ගොඩාක්. දෙවෙනි එක එක්කෝ විවාහ වෙලා හොඳ විවාහ ජීවිතයක් ගත කරනවා. ස්වාමියා ඉක්මව යන්නේ නැතුව, පවුල් කඩා ගන්න නැතුව දාස වෙලා පින් කරගෙන ඉන්නවා. ඔය ක්‍රම දෙකෙන් ස්ත්‍රියකට මේ නරාවලෙන් ගොඩ යන්න පුළුවන්. නරාවලෙන් ගොඩ යන ක්‍රමයක් කිව්වේ. නැත්තම් ආයෙ ඇවිල්ලා ඔය කඳුළු සලසලාම ඉන්න. මට අහවලා ආදරේ නෑ, මං ගැන හිතන්නේ නෑ, මාව එපා වෙලා. දරුවෝ මට සලකන්නේ නෑ, අර ප්‍රශ්න මේ ප්‍රශ්න කියලා ස්ත්‍රින්ගේ කෝටියක් දුක් අදෝනා මෙතෙක් සංසාරේ අඬ අඬ ආපු විදිහට ඉන්න. ඊට පස්සේ අර ස්ත්‍රී කියනවා මං පවුල කඩාගත්තේ නැත්තේ පරම්පරාවේ දෙලි ගන්න හොඳ නැති නිසා. හැබැයි දැන් මෙයාට මේක කියනකොටම හිතුණා දැන් මගේ ස්වාමියාට ඊතල වදිනවා වගේ ඇති මං කියන වචන ටික. ඒ තාපසයන් වහන්සේ ඉස්සරහාම වැඳලා කිව්වා ස්වාමී නොකිය යුතු වචනයක් කිව්වා. හැබැයි ඒ වචනේ කියලා තමයි මං දරුවට පණ ගත්තේ. ඒ සත්‍යක්‍රියා කළා. ඒක ගැන හිතලා මට සමාව දෙන්න කිව්වා. ඒක ගැන හිතලා මට සමාව දෙන්න කියලා කිව්වා. ඔයාගේ හිත රිද්දෝපු එකට සමාව දෙන්න කිව්වා. කොහොම කෙනෙක් වෙන්නේ නැතිද? ඔයාලට හිතෙන්නේ ඔය කාන්තාව බුද්ධ කාලේ කවුරු වගේ වෙන්නේ නැතිද කියලා? ඔය කාන්තාව තමයි විසාකා. විසාකා. අර අකමැත්තෙන් දන් දුන්න කෙනා කවුරු වෙන්නේ නැතිද? ආනන්ද ස්වාමීන් වහන්සේ. සංසාරේ අකමැත්තෙන් දන් දීලා මේ බුද්ධ ශාසනේ කැමැත්තෙන්ම ධර්ම දාණය දෙන කෙනා බවට පත් වුනේ නැද්ද? අකමැත්තෙන් ස්වාමියාව ඇසුරු කරලා මේ ගෞතම බුද්ධ ශාසනේ ස්වාමියාට දාස වෙලාම නිම්මාන රත් ඉපදුන විසාකා. දරුවෝ 20 දෙනෙක් හිටියා. විසාකා මැරෙනකොට දරු මුණුබුරු පරම්පරාවම දරුවෝයි මුණුබුරෝ ටිකයි විතරක් විසාකාගේම 120ක් ඉඳලා තියෙනවා. විසාකා මැරෙනකොට දැන් මේ කස්සේ තියෙන්නේ පින්වන්ත අයටත් සංසාරේ තියෙන හැලහැප්පීම්. නොසිතූ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල්.